කොහොමද ඉතින් ඔයාලට හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද අපි හදමුද තවත් පොඩි කෑමක්. ඔයාලා මේක හදාන්න දන්නවද දන්නේ නැහැ හැබැයි. මේ තියෙන්නේ ඇම්බ්‍රල්ලා ගහක්. ඇම්බ්‍රල්ලා ගහේ දැල්ල හරියෙන් කඩා ගන්න ඕනේ. මම මේක හදන ගමන් මේක ගැන කියන්නම්. හැබැයි මේ දවස්වල ටිකක් මේ අර කොළ පාට පොඩි පණුවෙක් ඉන්නවා හොඳට බලලා කඩා ගන්න. ඇම්බ්‍රල්ලා මුළු කොළේම නෙමේ කොළේ අගිස්ස හරියෙන් නිකන් ඇඟිලි තුඩ වලට මේ කිනිත්ත කඩද්දි දැනෙනවා මේ මෝරලා නැති ලපටි කොළ වගේ ගන්න ඕනේ. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. එදා මං අඹමාළු උයන වීඩියෝ එක හැමෝම වගේ බලලා තිබ්බා. ඉතින් මට ගොඩක් අය කිව්වා පොත්ත පිටින් උයන්න පුළුවන් කිරි දාලා හදන විදිහක් තියෙනවා එහෙම. මම හිතනවා මම ලබන සතියේ ආය අඹමාළුවක් හදනවා ඒගොල්ලෝ කියපු විදිහටම. ඉතින් අර ඇම්බ්‍රල්ලා අර කඩාගත්තලු ටික හොඳට හොද ගන්න ඕනේ. මම ආයි කියනවා මේව හොදනකොට හොඳට බලන්න මේ පණුව ඉන්නවද කියලා. මොකද කොළ පාට නිසා පේන්නේ නැහැ. ඊට පස්සේ අර මෝරච්ච මොකල වගේ තිබ්බොත් ඒවා අයින් කරලා ඉවරලා මේක හොඳ හීනියට ලියා ගන්න. මට බැරිම දේ තමයි හීනියට මැල්ලුම් ලියන එක. හැබැයි මට පුළුවන් විදියට මම කොහොම හරි මේක හීනියට ලියා ගන්නවා. ඊට පස්සේ ඒක මේ භාජනයකට දාලා මැල්ලුම් හදනකොට මැටි භාජනයක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. දැන් ඉතින් මම මේ ප්ලාස්ටික් භාජනයට දාගත්තේ. ඊට පස්සේ අමු මිරිස් කරලකුයි රතු ලුණු තියනවා නම් ගොඩක් හොඳයි. මේකට මම ගත්තේ නම් ලොකු ලුණු ගෙඩියක්. ලොකු ලුණු ගෙඩිය හොඳ හීනියට ලියාගෙන ඉවර වෙලා තක්කලි දානවා නම් තක්කලි දා ගන්නත් පුළුවන්. තක්කලි ගෙඩියක් කපලා මම නම් දැන් මේ වෙලාවේ තක්කලි දාගන්නේ. ඊට පස්සේ ඒක හොඳට ලියාගෙන අමු මිරිස් කරලත් හීනියට ලියා ගන්න. මම නම් කරලයි දාන්නේ මොකද අපේ පොඩි අයත් කන නිසා. අමු මිරිස් කරලත් වෙනම ලියා ගන්න බෑ නම් අර ඇම්බ්‍රල්ලා කොළ එක්කම තියලා ලියා ගන්නත් පුළුවන්. ඔයාලට ඇම්බ්‍රල්ලා කොළ ටික අර එක මිටට අල්ල ගන්න බැරි නම් මේ පැෂන් කොළයක් තියලා එහෙම ලියා ගන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් තියන්නේ මේ ඔක්කොම ටික හොඳට අර ලුණු දෙහි කල මේ අර කොළ වලට වැදෙනකන් හොඳට පොඩි කරා කියලා තිත්ත ගතියක්වත් මුකුත් දෙන්නේ නැහැ. මේකේ ඇඹුල් ගතිය තමයි තියෙන්නේ ගොඩක්. ඊට පස්සේ හොඳට කවලම් කරලා ඉවර වෙලා භාජනයකට දාලා ඉතින් අපිට බත් කනකොට මේක ගන්න තමයි තියෙන්නේ. හැමදාම වගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් තෑන්ක්ස්. මං නිරාෂා.